ગેස්ට්‍රයිටිස් ඇති වෙන්නේ කොහොමද? ඇයි ඇති වෙන්නේ? ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය අපේ වෛද්‍ය ක්‍රමය තුර අම්ල පිත්ත කියලා තමයි හඳුන්වන්නේ. ඒතර මේ අම්ල පිත්තය කියන නමේම තියෙනවා මේ රෝගයේ හේතු කාරණා දෙක. අම්ලය නිසා ශරීරයේ තියෙන පිත දූෂණය වෙනවා. අම්ලං විදග්ධංච තත්පිත්තං අම්ල පිත්තං. එහෙම තමයි කියන්නේ. ඒතර මේ අම්ලය පිතත් එක්ක එකතු වුණාට පස්සේ පංචවැදෑරුම් පිත ශරීරයේ පුරාම තියෙනවා. එතකොට ඒක රක්තයේත් තියෙනවා. එතකොට මේ ආම්ලික භාවය පිතට එකතු වෙලා රක්තයට එකතු වෙලා ශරීරයේ පුරාම මෙයා සංසරණය වෙනවා. මේකේ ඉපදින ආම්ලික භාවය නොඑක් తాවකාලික ඖෂධ හින්දා අදෝගත වෙනවා. පල්ලෙහාට ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ ආම්ලය උදාසීන වෙලා නෙවෙයි, නියුට්‍රලයිස් වෙලා නෙවෙයි ගමන් කරන්නේ. ඊටාම තද ආම්ලයක්. මොකද හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එක ආමාංශ පටකවල විතරයි තියාගෙන යාට විතර වෘතු දෙන්න පුළුවන්. අනිත් හැමතැනටම ගියොත් වේදනාවක්. ඒතකොට මේක අදෝගත වුණාට පස්සේ අදෝභාගයේ තියෙන විශේෂයෙන්ම මුත්‍රාශය, කාන්තාවක්ගේ නම් ගර්භාශය, ගුද මාර්ගය වැනි ස්ථාන වලට තද බල ලෙස පීඩා කරනවා.